අද දවසේ අපේ සොදුරු කතා බහට එකතු වෙන්නේ 2024 People's Excellence Award හි නැගී එන හොඳම සරසවිය ලෙස පිදුම් ලැබූ SLRS කැම්පස් හි අලෙවි ප්‍රවර්ධන කළමනාකරු සංජය බී හේරත් මහතා. ආයුබෝවන්. මීට පෙරත් අපි වැඩසටහනකින් SLRS කැම්පස් එක හොයාගෙන ආවා. ඉතින් අදත් අපි ඇවිල්ලා ඉන්නවා මේ පාඨමාලාවල් වලින් ලැබෙන උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය කියන මේ අධ්‍යාපනයේ මර්මාවත් පිළිබඳව පුළුල් සාකච්ඡාවක් කරන්න. ඉතින් අපි ආරාධනා කරනවා දිගටම අපිත් එක්ක රැඳී ඉන්න කියලා මේ හොඳම දේ ගැන රටටම කියන Gold Viral. විදේශ විනිමය ඒ වගේම අධ්‍යාපනීය දැනුම මේ හැමදේම අනිවාර්යෙන් මේ වෙනවා කියන එක විශ්වාසය අපි තියාගන්න ඕනේ. Thank you very much for each and every one of you and followed by the most emerging campus of the year. Let's put our hands together. SLRS campus at the People's Excellency Award as the most emerging campus of the year. Congratulations. Most emerging campus of the year at the People's Excellency Award Sri Lanka 2024 goes out to SLRS campus. Congratulations. And will be followed by the best education. කරමු 2024 වසරේදී People's Excellence Award හි නැගී එන හොඳම සරසවිය ලෙස සම්මානයට පාත්‍ර වුණ SLRS සරසවිය පිළිබඳව. ඔවුනිත් මේ SLRS කැම්පස් ශ්‍රී ලංකා ආයතනය පිළිබඳව කතා කරොත් ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල රාශියක් මේ වෙනකොට දියත් වෙලා තියෙනවා. ඒ අතරින් 2024 වසර ගත්තාම SLRS කැම්පස් ශ්‍රී ලංකා අපේ අධ්‍යාපන ආයතනය 2024 වසර තුළ වසරේ වඩාත් නැගියන හොඳම සරසවිය ලෙස People's Excellency Award සම්මාන උළෙලේදී අපි සම්මානයට පාත්‍ර වුණා. ඒ විදිහට අපිට හඳුන්වන්නත් පුළුවන්. ඒ වගේම net මේ අපේ ආයතනය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත්ත විදේශීය විශ්වවිද්‍යාල දෙකක් වන ස්පාඤ්ඤයේ UCAM විශ්වවිද්‍යාලය වගේම පැරිසියේ කාස් විශ්වවිද්‍යාලය හා ගිවිසුම්ගතව අපි පාඨමාලා දියත් කරලා තියෙනවා. ඒ වගේම ඩිප්ලෝමා පාඨමාලා උසස් ඩිප්ලෝමා පාඨමාලා සඳහා ලෝකයේම පිළිගත්ත නම් දරාපු එක්සත් රාජධානයේ ගේට් හවුස් අධ්‍යාපන ප්‍රමිතිකරණ ආයතනය අපි හා සම්බන්ධව කටයුතු කරනවා. ලෝකයේ පිළිගත්ත තවත් අධ්‍යාපන ප්‍රමිතිකරණයක් ආයතනයක් වන Qualification Board of United Kingdom අධ්‍යාපන ප්‍රමිතිකරණ ආයතනයත් අපිත් එක්ක අත්වැල් බැඳගෙන ගිවිසුම්ගත වෙලා මේ වෙනකොට කටයුතු කරනවා. තවත් විග්‍රහ කරොත් නෙත්නේ SLRS කැම්පස් ශ්‍රී ලංකා අධ්‍යාපන ආයතනයේ මව් සමාගම ලෙස කටයුතු කරන්නේ සෙන්චර්ස් සමූහ ව්‍යාපාරය. ඊට අනුබද්ධව කටයුතු කරන ආයතනයක් තමයි අපගේ ආයතනය. ඔබ ආයතනයට පමණ සුවිශේෂී වූ රක්ෂණ අලෙවිකරණ සහ කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලා පිළිබඳව පැහැදිලි කිරීමක් කර. ඇත්තටම හොඳ ප්‍රශ්නයක් නෙත්මේ රක්ෂණ අලෙවිකරණය සහ කළමනාකරණය පිළිබඳ පාඨමාලාව ගැන පැහැදිලි කරොත් ශ්‍රී ලංකාව තුළ රක්ෂණ වෘත්තිකයන් දැනට 43000කට වැඩි ප්‍රමාණයක් වෘත්තියේ නියැලලා ඉන්නවා. රක්ෂණ නියෝජිතයන් ගත්තහම ඔවුන්ගේ වෘත්තීය අධ්‍යාපනය අපි විශ්ලේෂණය කරාම අපිට දක්නට ලැබුණේ ඇත්තටම ඔවුන්ගේ රැකියාව තුළ ඔවුන් සුවිශේෂී ජයග්‍රහණ ලබන හීන පසුපස හඹා යන දැවැන්ත පිරිසක්. නමුත් ඔවුන්ගේ අධ්‍යාපනය වෘත්තීය අධ්‍යාපනය ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම් නැංවීම පිළිබඳව ඔවුන්ට ඇති මාර්ගත
ක්‍රම ඉඩකඩ බොහොම අඩුයි. ඉතිං අපි එංගලන්ත අධ්‍යාපන ප්‍රමිති කරන ආයතන හා එක්ව ඔවුන් සඳහාම සැකසපු පාඨමාලාවක් මේ වෙනකොට 2024 වසරේ ඉඳලා ක්‍රියාත්මක කරනවා. ඒක SLRS කැම්පස් අධ්‍යාපන ආයතනයට සුවිශේෂී කාරණයක් වෙන්නේ. ඒක දැනට ලංකාවේ අලෙවිකරණ අංශය ප්‍රමුඛ කරගෙන යන පාඨමාලාවක් ගත්තාම අපේ විතරයි දැනට ක්‍රියාත්මක වෙන්නේ. නමුත් රක්ෂණය පිළිබඳව පාඨමාලා විවිධ පාඨමාලා දැනට ක්‍රියාත්මක වෙනවා. නමුත් අලෙවිකරණය පිළිබඳව අලෙවිකරුවෙකුට හදාරන්න පුළුවන් උපාධියක් දක්වා හදාරන්න අපි අවස්ථාව මම්මවත් විවර කරලා දීලා තියෙනවා. ඒ වගේම නෙත් මේ රක්ෂණ වෘත්තිකයෙකුට වෘත්තිය තුළ නියැලෙනකොට ඔවුන්ගේ කාලය ගත කිරීමේදී ඔවුන්ගේ ආදරණීයන් වෙනුවෙන් වෙන් කරන්න තියෙන කාල පරාසය ගොඩාක් අඩු. ඒ වගේම ඔවුන්ට වෘත්තීය අධ්‍යාපනය හැදෑරීම එහෙම නැත්නම් උසස් අධ්‍යාපනය හැදෑරීම සිදු කරන්න අමාරුයි. ඉතින් අපේ හඳුන්වා දීලා තියෙනවා විධිමත් LMS පද්ධතියක් හරහා ඔවුන් රැකියාව කොයිම වෙලාවෙදී නිමා කෙරුවත් අපි විශේෂයෙන්ම දන්නවා රක්ෂණ අලෙවිකරුවෙක් 8-5 කියන කාල පරාසය තුල නෙමෙයි ඔවුන් රැකියාව කරන්නේ. ඔවුන් රෑ 10 8-9 වගේ වෘත්තියේ නියැලෙන අවස්ථාවන් අපි දැකලා තියෙනවා. එතනදී ඔවුනට පහසු මාර්ගත ක්‍රමවේද හරහා අපේ LMS පද්ධතිය හරහා කැමති වෙලාවක ඔවුන් නිදහස් වෙන ඕනෑම වෙලාවක රාත්‍රියද සෙනසුරාදාද ඉරිදාද කියලා ඔවුන් නම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔවුන්ට පහසු ඕනෑම දවසක ඕනෑම වෙලාවක අපගේ LMS පද්ධතිය හරහා ඔවුන්ට මෙම පාඨමාලාව හදාරන්න අවස්ථාව දීලා තිනවා. රක්ෂණ නියාමන කොමිෂන් සභාවෙන් ඔවුන්ට අපි කියනවා ලයිසන් එකක් දෙනවා. එහෙම නැත්නම් IBSL, IRCSL ලයිසන් එක ඔවුන්ට ලබා දෙනවා. ඉතින් මේ පාඨමාලාව සඳහා ඇතුළත් වෙන්න ඔවුන්ට තියෙන එකම සුදුසුකම ලයිසන් එක. එහෙම නැත්නම් මේ විභාගය සමත් වෙලා තියෙනවා නම් ඔවුන්ට පුළුවන් මේ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා ඇතුළත් වෙන්න. ඉතින් ඒ ඇතුළත් වුණාට පස්සේ ඔවුන්ට යන්න පුළුවන් උසස් ඩිප්ලෝමාව දක්වා යන්න පුළුවන්. උසස් ඩිප්ලෝමාව හදාරලා අවසන් කරන විද්‍යාර්ථයෙකුට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් විශ්වවිද්‍යාලයක් හරහා ඔවුන්ට ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය දක්වා යන්න අවස්ථාව අපේ ශ්‍රී ලංකාව තුළ රැකියා කරන රක්ෂණ අලෙවිකරුවෙකුට යන්න තියෙන ඉහළම වෘත්තීය සුදුසුකම දක්වා ගමන් කරන්න අපි අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ඒක තමයි අපේ විශේෂත්වය. රක්ෂණ අලෙවිකරණය සහ කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලා ගැන කරුණු කාරණා රැසක් කතා බහ කරා. SLRS සරසවිය තුළ තිබෙන අනෙකුත් පාඨමාලා ගැන අපි කතා බහ කළොත්. ඔව් නැති. ඇත්තටම රක්ෂණ අලෙවිකරණය සහ කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලා වගේම අපේ ආයතනයේ ක්‍රියාත්මක කරනවා. පසුගිය වසර මෙන්ම මේ 2025 වසරේත් මනෝවිද්‍යාව හා උපදේශන ඩිප්ලෝමා පාඨමාලාව, ඒ වගේම ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව, මානව සම්පත් කළමනාකරණය සහ පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව, ඉංග්‍රීසි පාඨමාලාව, මෘදුකාංග ඉංජිනේරු එහෙම නැත්නම් සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් ඩිප්ලෝමා පාඨමාලාව මේ වෙනකොට අපි දියත් කරලා තියෙනවා. ඒ වගේම උසස් ඩිප්ලෝමා පාඨමාලාවන් එලෙසම මේ පාඨමාලා මම සඳහන් කරපු පාඨමාලා සියල්ලගෙම උසස් ඩිප්ලෝමා පාඨමාලාවත් මේ වෙනකොට 2025 වසරේදී අපි ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම 2025 වසරේ අපි විශේෂත්වය තමයි අපිත් එක්ක අලුතෙන් සම්බන්ධ වුණා ස්පාඤ්ඤයේ යූකැම් විශ්වවිද්‍යාලය, ඒ වගේම පැරිසියේ කාස් ඉන්ස්ටිටියුට් එක. ඔව්, SLRS කැම්පස්හි අලෙවි ප්‍රවර්ධන කළමනාකරු වශයෙන් ශ්‍රී ලාංකික දරුවන්ට දෙන්න තියෙන පණිවිඩය එහෙමත් නැත්නම් උපදේශය මොකක්ද? ඔවුනෙත් මේ ඇත්තටම අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ශ්‍රී ලංකාව තුළ වෘත්තීය අධ්‍යාපනය ඒ වගේම උසස් අධ්‍යාපනය ආධාරන් අපේක්ෂා කරන ශිෂ්‍යයන් ඉන්නවා නම්, විද්‍යාර්ථයන් ඉන්නවා නම් අපිත් එක්ක එකතු වෙන්න මම ආරාධනා කරනවා. සියලුම වෘත්තිකයන්ට ඒ වගේම උසස් පෙළ සාමාන්‍ය පෙළ අවසන් කරන
ශිෂ්‍යයන්ට ඔවුන්ගේ සිහිනය උපාධි සිහිනය මල් පල ගන්නට පළවෙනි පියවර ලෙස SLRS කැම්පස් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ආයතනය වෙත පැමිණෙන්න කියලා. ඉතින් අද SLRS කැම්පස් එක පිළිබඳව බොහෝ කරුණු කාරණා අද දිනේදීත් කතා බහ කරා. ඉතින් ඔබට තවත් මේ පිළිබඳව තොරතුරු දැන ගැනීමට අවශ්‍යයි නම් පහතින් දුරකථන අංකය සහ වෙබ් අඩවිය සඳහන් කරන්න. 0117847500 www.slrscampus.lk. ඉතින් මේ වගේ තවත් හරවත් වැඩසටහනක් ඔබ යාළුවන්ට ගෙනීමට බලාපොරොත්තු වෙන අදට අපි සමගන්නවා. ඉතින් ආරාධනා කරනවා දිගටම අපිත් එක්ක රැඳී ඉන්න කියලා මේ හොඳම දේ ගැන රටටම කියන ගෝල්ඩ් බයර්